අපත් සමග කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේගේ ස්පර්ශය ගැනයි. දන්නවද ස්පර්ශයක් තියෙනවා. දෙවියන් වහන්සේ ආසයි උන්වහන්සේගේ තුරුලේ ඔබව තබා ගන්න. ඔබ අල්ලන්න. ඔබගේ ඔළුව අත ගන්න. ඔබගේ කරට අත දාන්න. ඔබගේ අත අල්ලන්න. උන්වහන්සේ කැමති ඔබ වඩා ගන්න. ඔබ ලං කර ගන්න. ඔබට කතා කරන්න. දෙවියන් වහන්සේ කැමති මේ දෙවියන් වහන්සේ එක කරනවා. දැන් මේක ලබන්න පුළුවන් මේ අත්දැකීමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මේකට ලොකු ආත්මිකකමක් අවශ්‍ය නැහැ. තේරුම් ගැනීමක් අවශ්‍ය. හදවතක් අවශ්‍ය. ඒක ලබන්න පුළුවන්. ඉතින් මේ වචනේට සමාන දෙන්න. මෙතන කියනවා යෙසායා පොතේ 41:10. බය නොවෙන්න. මක් නිසාද මම නුඹලා සමග සිටිමි. තැති නොගනින්න. මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේ මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණොතින් නුඹ උසුලන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා බය වෙන්න එපා. බය වෙන්න එපා. බය වෙන්න එපා. මේ වචනේ 365 වතාවක් කියනවා බය වෙන්න එපයි කියලා. හැම දවසකටම එක පදයක් තියෙනවා බය වෙන්න එපා. මම නුඹ සමග සිටිමි. තැති ගන්න එපා. මම නුඹ ශක්තිමත් කර ඔබට උපකාර කරන්නෙමි. මාගේ ධර්මිෂ්ඨ දකුණු අතින් නුඹ උසුලන්නෙමි. දකුණු අතින් මම උඹ උසුලන්ට යනවා. මේ සියල්ල සිදු වෙන්නේ හරිද? මේ කියපු ඔක්කොම සිදු වෙන්නේ ස්වාමින් වහන්සේගේ ස්පර්ශය. ස්වාමින් වහන්සේගේ ස්පර්ශය තමයි, හස්තිය තමයි හැම දෙයක්ම සිදු කරන්නේ. එහෙමයි වෙන්නේ. මේ මෑත කාලෙකදී මගෙන් කෙනෙක් ඇහුවා පාස්ටර් අපේ සභාවට නායකයෙක් ඉන්නවද? මං කිව්වා ඉන්නවා කියලා. හැබැයි යේසුස් වහන්සේගේ සභාවේ නායකයෙක් නැහැ. හරිද? සුදුදුම කළුදුම දාලා අපි මේ නායකයෙක් පත් කරගන්නේ නැහැ. එහෙම එකක් දේව වචනේ නැහැ. පේත්‍රොස්ගෙන් පැවතීගෙන එන પરම්පරාවක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ પરම්පරාවේ කවුරු හරි ස්වර්ගයේ දොරටුව ළඟ ඉන්න යනවා. ඒ නිසා ඒගොල්ලෝ තමයි තෝරලා ස්වර්ගයට ගන්න යන්නේ කියලා. එහෙම පට්ටපල් බොරු විශ්වාස කරන්න එපා. ඒවා බොරු. ඒවා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන දේවල් නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනේට විරුද්ධ දේවල්. ඔබ දන්නවද එක වතාවක් පොප් කෙනෙක් පත් කරගන්න අවුරුද්දකුත් මාස ගාණක් ගියයි කියලා. පස්සේ මිනිස්සුන්ට සිදු වුණා වාලේ ගලවන්න. ඇයි ඔක්කොම රැස් වෙලා එතන කකා බිබී පත් කර ඉන්නවා ඡන්දය දලා ඉන්නවා පත් වෙන්නේ නැහැ. වාලේ ගැලෙව්වා. වාලේ ගැලුවෙන් පස්සේ තමයි එක්කෙනෙක් පත් කරගත්තේ. ඒගොල්ලෝ වහගෙන කරන දෙයක් මේක. ඇතුලේ මොන වගේ රණ්ඩු වෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද තනතුරු නිසා. හැබැයි යේසුස් වහන්සේගේ සභාවට එහෙම නායකයෙක් නැහැ. ආමෙන්. සියල්ල යේසුස් වහන්සේ. කිසිම දවසක කිසි මිනිසෙක්ගේ නාමයක් යේසුස් වහන්සේගේ සභාව ඉදිරියට එන්න බෑ. බෑ. යේසුස් වහන්සේගේ නාමයේ ඉදිරියෙන් දමලා තමයි මිනිස්සුගේ නාමයක් තියෙන්න ඕන. හැම තිස්සෙම යේසුස් වහන්සේගේ නාමයේ ඉදිරියෙන් තියෙන්න ඕන. ඊට පසුපස තමයි අපේ නාමය තියෙන්නේ. ආමෙන්. ඉතින් කවුරු හරි කෙනෙක්ගේ නාමෙන් අහවල් එක්කෙනාගේ මිනිස්ට්‍රීස් මම නම් කියන්න කැමති නෑ මොකද අහන්න නෑනේ. අහවල් එක්කෙනාගේ මිනිස්ට්‍රීස් කියලා කියනකොට එතන යේසුස් වහන්සේ නෑ. යේසුස් වහන්සේගේ නාමය එන්නේ පස්සේ. නැත්තම් ඒක කියවෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ නාම කියවෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. සභාවේ නම තියෙන්න බෑ. වෙනත් කෙනෙක්ගේ නමක් තියෙන්න බෑ. ප්‍රථමයෙන් යේසුස් වහන්සේගේ නම තියෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ සභාව යේසුස් වහන්සේ නිසයි යේසුස් වහන්සේ සමගයි ගමන් කරන්නේ. මේ යේසුස් වහන්සේගේ සභාවයි. ඒ සභාව අපි සියලු දෙනා. අපි සියලු දෙනා. එක්කෙනෙක් නෙමෙයි. ආමෙන්. අපි නිතරම යේසුස් වහන්සේගේ සෙවණැල්ල පිටිපස්සේ ඉන්න ඕන අය. යේසුස් වහන්සේ ඉදිරියෙන් ඉන්නවා. අපි මේ සෙවණැල්ලේ හැංගිලා ඉන්න ඕන. ඒ සෙවණැල්ලේ ඉඳගෙන තමයි සේවය කරන්න ඕන. ඒ සෙවණැල්ල ඇති. අපි ඒ සෙවණැල්ලේ නොසිටියොත් උඩුගු වෙන්න පුළුවන්. වැටි යන්න පුළුවන්. දෙවියන් වහන්සේට අයිති ගෞරවය මහිමය ලබන පිණිස අපි සේවය කරන්න පුළුවන්. ඉතින් මේ උදෑසන අපි බලමු දෙවියන් වහන්සේගේ ස්පර්ශය ගැන. යෙසායා පොතේ 49:15 මෙහෙම කියනවා. ස්ත්‍රියක් ඇගේම කුසේ දරුවාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්න ඇහැට පුළුවන්ද? එසේ ඔවුන්ට මතක නැති වෙන්න පුළුවන්. එහෙත් මම නම් නුඹව මතක නැති නොකරන්නෙමි. මේ දෙවියන් වහන්සේ කියනවා අම්මා කෙනෙකුට පුළුවන් ද දරුවෙක්ව අමතක කරන්න? ඈම බී කරපු මේ කිරිබොන දරුවෙක් ලොකු දරුවෙක් නෙවෙයි කිරිබොන දරුවෙක් අමතක කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ කියනවා ඔව් පුළුවන්. අම්මා කෙනෙකුට පුළුවන්. හැබැයි මට එහෙම කරන්න බෑ. මට බෑ උඹව අමතක කරන්න. මට බෑ. ඒ දෙවියන් වහන්සේ කියනවා අද මේ අම්මයි දරුවයි ගැන පොඩ්ඩක් බැලුවොත් දරුවෙක් කොච්චර නිරෝගීව වැඩුණත් ස්පර්ශයක් නැතුව දරුවෙකුට ජීවත් වෙන්න බෑ.
ඒ නිසා තමයි මේ දරුවා ඉපදිච්ච ගමන් අම්මට මොන වේදනාවක් තිබුණත් අම්මා මොන වගේ පසුබිමක හිටියත් දරුවව ඉක්මනට සුද්ධ කරලා අම්මා ළඟට දෙන්නේ. අම්මගේ තුරුලට දෙන්නේ. අම්මට අතපත ගහන්න දෙන්නේ. පිටායට නෙමෙයි අම්මට. මොකද ඒ දරුවා බිහි වෙන්නේ මේ ස්පර්ශය හොයාගෙන. දරුවා බිහි වෙන්නේ බඩගින්නේ නෙමෙයි. දරුවට අවශ්‍යයි මේ ස්පර්ශය. දරුවෙක් බිහි වුණායින් පස්සේ දරුවෙකුට පෝෂණය පිටින් දෙන්න පුළුවන්. රැකවරණය පිටින් දෙන්න පුළුවන්. හැබැයි ස්පර්ශයක් නැති වුණොත් ඒගොල්ලෝ හොයාගෙන තියනවා ඒ දරුවෝ නැති වෙන්න තියෙන අවකාශය වැඩි කියලා. පෝෂණය තිබුණත් රැකවරණය තිබුණත් ඒ දරුවව ඇඳුම් වලින් ඇඳුවත් මේ දරුවාට ස්පර්ශයක් නැත්තම් එයා මැරෙන්න පුළුවන්. මොකද ඒ දරුවා බිහි වෙන්නේම ස්පර්ශයක් සොයාගෙන. ස්පර්ශයක් සොයාගෙන. ඒක දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ආසාවෙන් ඉන්නේ අපිව ස්පර්ශ කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේ අපේ දුර්වල තැන් වලට අතපත ගහනවා. උන්වහන්සේ අපේ අසනීප තැන් අතපත ගහනවා. ඔබ දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ ඒව සොයා බලනවා. දෙමව්පියෝ හොයලා බලනවා වගේ. උන්වහන්සේ ඒක කරනවා. ඒකයි උන්වහන්සේ කිරි බොන දරුවෙක් අම්මා කෙනෙකුට අමතක කරන්න පුළුවන්. හැබැයි මට අමතක කරන්න බෑ. කවදාවත් උන්වහන්සේ අපිව අමතක කරන්නේ නැහැ. ස්පර්ශය තුලයි දරුවගේ පරිසරය සැකසෙන්නේ. දරුවගේ ප්‍රීතිය සමාදානයේ ඒ පරිසරය සැකසෙන්නේ අම්මගේ ස්පර්ශය තුලයි. ඒකට ලොකු පාසලකට ගිහලා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ දරුවට. කවුරුත් කියා දෙන්න ඕනේ නැහැ. ස්වභාවිකවම ඒ දරුවා තුල ඒක තියෙනවා. ස්වභාවිකම තියෙනවා. අපිටත් ඒක තියෙනවා. හැබැයි පාපේ නිසා අපිට මේක නැති වෙලා තියෙනවා. අපි දෙවියන් වහන්සේට ආසයි. දෙවියන් වහන්සේගේ දේවල්වලට ආසයි. පාපේ අපිව දුරස් කරාට අපි මේ දේවල් වලට ආසයි. අපි නිතරම තව කෙනෙක්ගේ ස්පර්ශයකට කැමතියි. දන්නවද? මිනිස්සුෙකුට තව කෙනෙක්ගේ ස්පර්ශයක් නොමැති වුණොත් හිතලා බලන්න මේ ලෝකේ ඔක්කොම මිනිස්සු මැරලා කවුරුත් නැහැ. ඔබ විතරක් නතර වුණා. ඔබට මේ ඔක්කොම තියේවි. ඕන තැනක ඉන්න පුළුවන්, යන්න පුළුවන්, කන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒත් ඔබ තනිකමින් මැරෙන්න යනවා. ඔබට ලෙඩක් ඇති වෙලා නෙමෙයි මැරෙන්න යන්නේ තනිකමින්. වැඩි කාලයක් යන ඉස්සලා මැරෙන්න යනවා. මොකද මිනිස්සෙක් ආදරේ සොයනවායි කියන්නේ ස්පර්ශය සොයනවායි කියන එකයි. ආදරයක් හොයනවා කියලා කියන්නේ ස්පර්ශයක් සොයනවා. ස්පර්ශය කෙනෙකුට ජීවනයේට හේතු වෙනවා. ඕ ජීවත් වෙන්න හේතුවක් වෙනවා කාගේ හරි ස්පර්ශයක්. ස්පර්ශයක් නැත්තම් ඕ වේලිච්ච කෙනෙක්. ස්පර්ශයක් නැත්තම් ඕට දුක කියන්න කෙනෙක් නැහැ. ඕගේ දුක අසන්න කෙනෙක් නැහැ. ඕව ධෛර්යමත් කරන්න කෙනෙක් නැහැ. ඕව තේරුම් ගන්න කෙනෙක් නැහැ. මේ සියල්ල ස්පර්ශයට සම්බන්ධයි. අපිව තේරුම් ගැනීම, අපේ දුක ඇසීම, දුක කීම මේ ඔක්කොම ස්පර්ශයකට සම්බන්ධයි. අපිට කවුරු හරි ඉන්න ඕන. කවුරු හරි ඉන්න ඕන අපිට හයියෙන් කෑ ගහන්න. දැන් සමහරක් අයට තියෙන ස්වභාවයක් මාසෙකට සැරයක් හරි කාට හරි හයියෙන් බහින්න ඕන. හයියෙන් කෑ ගහලා බහින්න ඕන. නැත්තම් එහෙම ඒකම ඇති මැරෙන්න. ඉතින් ඒ කෑ ගහන්න හරකෙක් හොයන්නේ නැහැ, පූසෙක් හොයන්නේ නැහැ, බල්ලෙක් හොයන්නේ නැහැ, මිනිහෙක්ම තමයි හොයන්නේ. ඉතින් කෑ ගහලා බැනලා සුවය ලබන අය ඉන්නවා. ආමෙන්. ඉතින් ඒ කෑ ගැහිල්ල බැනීම අහන්න කෙනෙකුත් ඉන්න ඕන. නැති වුණොත් තමයි ප්‍රශ්නේ. ඉතින් මිනිස්සු ස්පර්ශයට කැමතියි. ඒක අපේ මාංශයට අවශ්‍යයි. කෑමට වඩා අවශ්‍යයි. මම ඔබට කියන්නම්. කෑමට වඩා අවශ්‍යයි. කන්න නැතුව මිනිස්සු මැරෙන්නේ නැහැ. හැබැයි කතා නොකර හිටියොත්, කවුරුත් නැති වුණොත් එයා ඉක්මනට මැරෙනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපිට දෙමව්පියන් දීලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට ස්වාමි පුරුෂෙක් භාර්යාවක් සිටින්නේ. ඒ නිසායි ස්පර්ශය කරන්නයි. ස්පර්ශයක් අවශ්‍ය නිසායි. දැන් අපේ මාංශයට මෙතරම් ස්පර්ශයේ අවශ්‍යතාවය තියෙනවා නම් අපේ ආත්මයට ඊට වඩා තියෙනවා. අපේ ආත්මයට ඊට වඩා තියෙනවා. ඉඳ හිට හරි ස්වාමින් වහන්සේගේ ස්පර්ශයක් අපි භුක්ති විඳින්න ඕන. ඉඳ හිට හරි. දැන් කොච්චර කල්ද ඔබ ස්පර්ශයක් අන්තිමට ලබලා. දැන් සතියකට වතාවක් සභාවට එනවා ඔබ. සතියකට වතාවක් එනවා. පෝෂණය ලබනවා. හරි දේව වචනේ පෝෂණය ලබනවා. සඵල භාවය අත්දකින්නවා. ධර්මිෂ්ඨ සලුව අපි පළදාගෙන ඉන්නවා. ජීවන පොතේ අපේ නම ලියලා තියෙනවා. ස්වාමින් වහන්සේගේ මේසයට පංගුකාර වෙනවා. යේසුස් වහන්සේගේ ලේ කරුණු කොටගෙන අපි පවිත්‍රකම ලබලා තියෙනවා. මේ ඔක්කොම ලබලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම ලබලා දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් නැත්නම් අපේ ගමන සීමා වෙනවා. දෙවියන් වහන්සේ අපිව කැඳවුවේ එක් තැනක සිටින්න නෙමෙයි. සභාවකට ඉරිදා දවසේ ඇවිල්ලා දේව වචනේ අහලා හාලෙලූයා කියලා යන්න නෙමෙයි. ඔබට සතිය පුරා යන්න ගමනක් තියෙනවා. වසරක ගමනක නිමාවක් තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ හරහා කරන්න යන වැඩක් තියෙනවා.
මේ ඔක්කොමට දෙවියන් වහන්සේගේ හස්තය ඕන. උන්වහන්සේ කියනවා මම උඹව ගෙනියනවායි. ස්පර්ශයක් අවශ්‍යයි. උන්වහන්සේගේ ස්පර්ශයක් නැතුව අපිට ගමනක් යන්න බෑ. මේ ඔක්කොම අපිට දීලා තියෙනවා. මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් නැතුව ඔබ ස්වර්ගයට යන්නේ නැහැ කියලා නෙවෙයි. මේ ඔක්කොම ඔබ ලබලා තියෙනවා නම් ජීවන පොතේ ඔබගේ නමත් ලියලා තියෙනවා. ඔබ ගැලවීම ලබලා මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ හැම දෙයක්ම භුක්ති විඳිනවා. ඔබ ස්වර්ගයට යනවා. නමුත් මේ පොළොවේ ඔබට බොහෝ දේ සම්පූර්ණ කරන්න තියෙනවා. මේ ගමන මොන දුක වේදනාව ඔබට තිබුණත් ඒ තුල ප්‍රීතිය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඔබට මොන බාධකේ තිබුණත් ඒ තුල ජය දෙවියන් වහන්සේ නියම කරලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් අවශ්‍යයි මේ ගමන යන. නැත්නම් අපි එක්තැන් වෙනවා. මේ සියල්ල සිදුණාත් දන්නවද? කවදද අන්තිමට ඔබ දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් ලැබුවේ? කවදද අන්තිමට ඔබ දෙවියන් වහන්සේට කිව්වේ ස්වාමිනී මාව ස්පර්ශ කරන්නයි කියලා? හදවතින්ම දෙවියන් වහන්සේගේ අත අල්ලාගෙන යන ස්පර්ශය ලැබමින් අත අල්ලාගෙන යන සෙනග අඩුයි. 1900 බර ගණන් දවසක අපි ස්පර්ශය ලැබුවා. එහෙමයි ගොඩක් අයට තියෙන අත්දැකීම. මම ආවල් දවසේ ආවල් අවුරුද්දේදී යේසුස් වහන්සේ පිළිගත්ත එදා මාව උන්වහන්සේ ස්පර්ශ කරා. මගේ හදවත ස්පර්ශ කරා. ඒක තමයි ස්පර්ශය. එදා වෙච්ච ස්පර්ශයෙන් පස්සේ දැන් ස්පර්ශයක් නැහැ. මම අපිට කියන්න සහෝදරී මේ ස්පර්ශය අවශ්‍යයි. ඔබ රාත්‍රියේ නිදිය ගන්න ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී රාත්‍රියේදී මට කතා කරන්න. රාත්‍රියේදී මාව පුබුදවන්න, මට දර්ශනයක් දෙන්න, මාව ස්පර්ශ කරන්න. කී දවසක් නම් ස්වාමින් වහන්සේ රාත්‍රියේ මාව ස්පර්ශ කරලා ඈරවල තියනවාද? මම දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලබන්නේ ගොඩක් වෙලාවට සමහරකට ගීතිකාවක් අහගෙන ඉනකොට, සමහරක් වෙලාවට කවුරුහරි කතා කරනකොට, දේව වචනේ කියවනකොට, කවදාවත් දැකලා නැති දේවල් වලින් දෙවියන් වහන්සේ මගේ හදවත නැවත ස්පර්ශ කරනවා. මම බෑ කියලා අතාරින්න ඔන්න මෙන්න තියෙද්දි දෙවියන් වහන්සේගේ හස්තය මාව අල්ලාගෙන කියනවා නෑ නැගිටින්න. මම නුඹ සමග සිටිනවා. කවුරු හරි හිතන්න බැරි මිනිස්සෙක් මට ධෛර්යය දෙනවා. ස්වාමින් වහන්සේ ස්පර්ශ කරපු දෙයක් මම ස්පර්ශ කරාම නැවත මම ආලෝකමත් වෙනවා. දෙවියන් වහන්සේ අපිව ස්පර්ශ කරන්න බලා සිටිනවා. දැන් ඒ ස්පර්ශය ඔබට අවශ්‍ය නැද්ද? දැන් ඒ අලුත් ස්පර්ශයට ඔබ ආස නැද්ද? දැන් අලුත් සම්මුඛ වීමකට ඔබ එන්න කැමති නැද්ද? දැන් අපි දෙවියන් වහන්සේගේ ස්පර්ශයෙන් කාලයක් වෙන් වුණොත් හරිද? ස්වාමින් වහන්සේගේ ස්පර්ශයෙන් නොමැතිව ජීවත් වෙන්න පුරුදු වෙනවා. අපිට දැන් ඒක තේරෙන්නේ නැහැ. මගේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන හරියට දෙන්නේ කසාද බැඳලා කසාද ජීවිතයකට ඇතුල් වෙලා දෙන්න දෙපැත්තේ ඉන්නවා වගේ. කිසිම ස්පර්ශයක් නැහැ. ජාතීන් දෙකක් වගේ. අන්‍ය ජාතීන් දෙන්නෙක් වගේ. කසාද බැඳලා වෙන් වෙලා සිටිනවා. අපි යේසුස් වහන්සේගේ මනාලියයි. යේසුස් වහන්සේ අපිව ගෙන යන මනාලයයි. මනාලියක් එක්ක කතා නොකර ඉන්නවද? ස්පර්ශයක් නොලබ ඉන්නවද? තෑග්ගක් නොලබ ඉන්නවද? ධෛර්යයක් නොලබ ඉන්නවද? නෑ. එහෙම වෙන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ නිතරම ඔබව ධෛර්යමත් කරන්න බලා සිටිනවා. ස්වාමින් වහන්සේ සමග සිටිනවා නම් අපිට ස්පර්ශයක් තිබෙනවා. ආමෙන්. අද මිනිස්සු හොයන්නේ දෙවියන් වහන්සේගේ ස්පර්ශය නෙමෙයි, දේවදාසයන්ගේ ස්පර්ශය. සමහරවිට ප්‍රොපේතවරයෙක්ගේ ස්පර්ශයක් හොයන්නේ. ඔබ සමහරවිට සභාවට ආවම කවුරු හරි කෙනෙක් ඔබව ස්පර්ශ කරන්න ඕනේ. ඒක වැරද්දක් නෑ. නමුත් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ස්වාමින් වහන්සේ අපිව ස්පර්ශ කරන්නේ නැතුව මිනිසුන්ගේ ස්පර්ශය දෙසට අපේ අවධානය යොමු කරොත් මම හිතනවා ලොකු ප්‍රශ්නයක් එතන මතුවෙනවා කියලා. ඒ නිසා තමයි මිනිස්සු ලේන්සු යාඥා කරගන්න ඉන්නේ. ඒ නිසා තමයි මිනිස්සු තෙල් යාඥා කරගන්න ඉන්නේ. ඒ නිසා තමයි මිනිස්සු වතුර බෝතල් අරගෙන ඉන්නේ. මේ දේවල් වැරදි කියනවා නෙමෙයි මම. ප්‍රශ්නයක් තියෙනවා. මේ දේවල් හරහා දෙවියන් වහන්සේ අපි ස්පර්ශ වෙනවා නෙමෙයි. මොකද මේ කිසිම දෙයක් ඔබ ආලේප කරත් ලේන්සුවක් තියාගෙන නිදිය ගත්තත් වතුරෙන් නෑවත් තෙල් වලින් නෑවත් ඔබගේ හදවතට දෙවියන් වහන්සේගේ ස්පර්ශය බහින්නේ නැහැ. ඔබ එහෙම කරන්නේ මොනවා හරි දෙයක් ඔබට ලබා ගන්න ආරක්ෂා වෙන්න. මට ආරක්ෂාව අවශ්‍යයි. හොල්මන් ටික යන්න ඕන මගේ ගෙදරින්. ඒ හේතුව නිසායි. හැබැයි මේ කිසිවක් මේ සමහර දේව වචනේ නැහැ. දැන් තෙල් ගාලා ආලේප කරන්නයි කියලා දේව වචනේ කියනවා. වැඩි මහල්ලන් ළඟට ගිහිල්ලා පාස්ටර්ස්ලා ළඟට ගිහිල්ලා තෙල් ගහන්නයි කියලා කියනවා. ඔව් යේසුස් වහන්සේ ලේන්සු දුන්නේ නැහැ කාටවත්. යේසුස් වහන්සේ වතුරට යාඥා කරේ නැහැ. යේසුස් වහන්සේ තෙල් ගැහුවෙත් නැහැ. යේසුස් වහන්සේ කරපු දේකුත් තියෙනවා. යේසුස් වහන්සේ පොළොවෙන් ගත්ත මඩ අරගෙන කෙල ගැහුවා. ඔබ බයිබලේ කියවලා බලන්න ඕන. කෙල ගහලා මඩ අනලා අන්ධයන්ගේ ඇස් වලට ගැහුවා.
සුවය ලබන පිණිස. ඔන්න කරන්න ඕන වැඩක්. ආමේන්. කොහොමද මං කෙල ගහපු මඩ ගොඩක් මෙතන තිබ්බොත් කී දෙනෙක්ද ඒක ගහගන්න? ඒක ගහන්න කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා තමයි ඒව කරන්නේ නැති මිනිස්සු. හැබැයි වෙනත් දේවල් කරනවා. මේවා වලින් ඔබගේ හදවතට දෙවියන් වහන්සේගේ ස්පර්ශය බහින්නේ නැහැ. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න ඔබව අල්ලා ගන්න. ඔබව තුරුල් කරගන්න. ඔබව අතපත ගහන්න. අර අන්ධයට මඩ ගහපු එක ගැන ඔබට කියන්න ඕන. මොකද දෙවියන් වහන්සේ මඩ අනලා මඩෝලින්නේ අපි හැදුවේ. උන්වහන්සේ දැක්කා මේ මඩ ගොඩේ මොන හරි අඩුවක් තියෙනවා. මඩෝලින්ම තමයි අරගෙන ජීවය උන්වහන්සේගේ මුඛයේ ජීවය අරගෙන කලවම් කරලා ගෑවා. සෝයන පිණිස. මේ මිනිස්සු කාගේ හරි දේවදාසෙක්ගේ ආලේපයක් ස්පර්ශයක් බලාපොරොත්තු වෙනවා. මිනිස්සුගේ හදවත් වලට ඒක බහින්නේ නැහැ. මෙවැනි දේ අපි පුරුද්දක් කරගත්තම මිනිස්සු දෙවියන් වහන්සේ වෙතට දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලබන්නට ඔවුන්ගේ අත්දිගු කරන්නේ නැහැ. ඔවුන්ගේ නිතරම මනසේ තියෙන්නේ දේවදාසෙක් ඔවුන්ව ස්පර්ශ කරන්න ඕනේ. දැන් අද සභාවේ ව්‍යාජ වර්ධනයක් තියෙන්නේ. ව්‍යාජ වර්ධනයක්. සංඛ්‍යාත්මක වර්ධනයක් තියෙනවා. සංඛ්‍යාත්මක ගත්තොත් සෙනගක් ඉන්නවා. හැබැයි ස්වාමින් වහන්සේගේ අත අල්ලාගෙන ගමන් කරන සෙනග අඩුයි. ස්වාමින් වහන්සේ සමග ඇවිදින මිනිස්සු අඩුයි. හේතුව අපි සභාව පාවිච්චි කරන්නේ ස්වාමින් වහන්සේ මිනිස්යන් වටා ගොඩනගන්න. සභාව අද යේසුස් වහන්සේ වටා ගොඩනගන සභාවක් නෙමෙයි. මිනිස්යන් වටා ගොඩනගිලා. අපි යේසුස් වහන්සේව පාවිච්චි කරලා තියනවා මිනිස්සුන්ට නාමයක් හදාගන්න. හැබැයි මිනිස්සෙක්ව පාවිච්චි කරන්න ඕන යේසුස් වහන්සේගේ නාමය ගොඩනගන්න. ඒ මිනිස්සෙක්ගේ නාමයේ ඉදිරියට නොෙන්න ඕනයි කියන කාරණේ කියන්නේ ඒකයි. මොකද යේසුස් වහන්සේගේ නාමයේ ඉදිරියට ආවේ නැත්නම් අපේ ස්වභාවය අපේ ජීවිතේ අපි කරන හැම දෙයකදීම කවුරු හරි මිනිස්සෙක් එතන ඉදිරියට එනවා. මිනිස්සෙක් ඉදිරියට එනවා කියන්නේ සාතන්ට අවස්ථාවක් දෙනවා. ඉතින් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අපි කියන ඕන දෙයක් කරන්න. දේවදාසියෝ මෙතන පුල්පිට් එකේ නැගලා කියන ඕන දෙයක් කරන්න මිනිස්සු ලෑස්ති. අපි එඬේරු කියලා කියන්නේ ඉතින් බැටළුව හරි මෝඩයි. බැටළුව එඬේරු කියන ඕන දෙයක් කරනවා. එහෙම බැටළුවගේ ස්වභාවය එහෙමයි. බැටළුව අහිංසකයි. මෝඩයි අහිංසකයි. ඉතින් අපි කියනවා අප්පලසන් දෙන්නයි කියලා උන් අප්පලසන් දෙනවා. අපි කියනවා ආමේන් කියන්නයි කියලා උන් ආමේන් කියනවා. අපි කියනවා ගායනා කරමු කියලා උන් ගායනා කරනවා. අපි කියමු නමස්කාර කරනවා ප්‍රශංසා කරනවා. ඕන් එහෙම කරනවා. අපි කියනවා දැන් දේව වචනේ අහමු කියලා. ඕන් ඒව අහනවා. දැන් මේ සියල්ල වැරදිද? වැරදි නෑ. හැබැයි මේ සියල්ලත් කරලා දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් අපිට නැත්තම් අපි හිස් මිනිස්සු. අපි මේ සියල්ල වෙලා ඒ ස්පර්ශය නැත්තම් සභාව මලගෙදරක් විතරයි. මලගෙදරක් විතරයි. මලගෙදරක දේවල් ටික බොහොම සරලයි. ඒකාකාරී. මලගෙදරකට අපිට තියෙනවා සෙට් මෙනියු එකක්. අපි ඒ ටික තමයි කරන්නේ. මලගෙදරක කිසිම අලුත් දෙයක් නැහැ. කෙනෙක් මැරුණාම ඔබ දන්නවද මැරිච්ච ගමන් ඕගේ නමත් අමතක කරනවා. මලගෙදරට එන කෙනෙක් කවදාවත් මැරිච්ච කෙනාගේ නම කියන්නෙත් නැහැ. මිනිය ගෙනාවද කියලා අහන්නේ. මිනිහ අහවල් කෙනාගේ නම කියන්නේවත් නැහැ. එච්චර ඉක්මනට අමතක වෙනවා. මිනිහ ගෙනාවා, කට්ටිය ඇඬුවා, පොඩ්ඩක් වැළපුණා, ඊට පස්සේ ආයෙ hina වුණා, ඉදිරිය ගත්තා, ආයෙ නැගිට්ටා, යාළුවෝ එනවා, 7 දවසක් නිදි මරනවා, ඒ මිනිසුන්ට සලකලා, හති දානකම් සලකලා, ඊට පස්සේ තියෙන ඔක්කොම ශේෂහත වියදම් කරලා කොහොම හරි වලක් කපලා මේ මිනිස්සයා වල දානවා. පාස්ටර් කෙනෙක් එනවා, ගීතිකාවක් දෙයක් ගායනා කරනවා, බයිබලෙන් කොටසක් කියවනවා, ඕව වල දානවා. සෙට් මෙනියු එක. ඒකද සභාව. සමහරක් අපේ ජීවිතත් ඒ වගේ. සෙට් මෙනියු එකක් තියෙන්නේ. ආවා ගියා මේකයි වුණා. ගියා ගෙදර. ඊළඟ සතිය ආවා ආයි ගියා. දෙවියන් වහන්සේගේ ස්පර්ශයක් අවශ්‍යයි. මොකද දන්න ඔබ ඔය ඉන්න තැනට ගෙනාවේ දෙවියන් වහන්සේ නම් ඔතන නතර වෙන්න බෑ. ඔබ මැරෙන තෙක්. ඔබ මැරෙන තෙක් තව ටිකක් තියනවා යන්න. ගමනක් තියනවා යන්න. ඒ ගමන සම්පූර්ණ කරන්න ස්පර්ශයක් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශයක් අවශ්‍යයි. ආමේන්. එහෙනම් මේ පොළවේ මේ තරුණයෝ ගැන පොඩි සොයා බැලීමක් කරා. මේ වර්තමානයේ ඉන්න තරුණ පරම්පරාව 44%ක් ජීවත් වෙන්නේ තනිකමින්. ලෝකයේ ඉතිහාසයේ කවදාවත්ම ඉඳලා නැහැ මෙච්චර විශාල තරුණ පිරිසක් තනිකමින් ජීවත් වෙන. 44%ක් තනිකමින්. හරිද? ඔවුන්ට කොතරම් මිතුරෝ සිටියත් ඔවුන්ට ස්පර්ශයක් නැහැ. ඔවුන්ට කොතරම් සම්බන්ධතාවල් තිබුණත් ස්පර්ශයක් නැහැ. අද TikTok තිබුණත්, Facebook තිබුණත්, YouTube තිබුණත් හිතා ගන්න බැරි මිත්‍රයෝ ප්‍රමාණයක් හිටියත්
ඔවුන් ඉන්නේ තනියම. ස්පර්ශයක් නැති. ස්පර්ශයක් නැති සමාජයක් තුල අපි ජීවත් වෙන්නේ. අපිට දෙවියන් වහන්සේගේ ස්පර්ශය අවශ්‍යයි. ඒ නිසාම අවශ්‍යයි. ගීතාවලිය 42:1 කියනවා. මුවා දියදොලට ආශා වෙන්නාක් මෙන් මගේ ආත්මය ඔබ කෙරේ ඊතා ආශා වන්නේය. මේ මුවා කිලෝමීටර් 30ක් දුරින් වතුර හඳුනනවා. කිලෝමීටර් 30ක් දුරින් වතුර තියෙන තැන දන්නවා. වතුරට ආස වෙනවා. දිව යනවා. දන්නවද? මෝ වැඩියෙන්ම මැරෙන්නේ වතුර හොයාගෙන යන ගමනේදී. ඔවුන් සතුරා දැහැගන්නෙත් වතුර හොයාගෙන යන ගමනේදී. හැබැයි ඔහුට මොන බාධකේ තිබුණත් වතුරට තියෙන ආසාව නිසා ගමන නතර කරන්නේ. ඒකයි මෙතන කියන්නේ මුවා දියදොලට ඊතා ආශාවෙන් ආමෙන් මගේ ආත්මය ඔබ කෙරේ ඊතා ආශාවන්නේය. ස්වාමින් වහන්සේට ආශාවක් තියෙන්න ඕන. ආමෙන්. අවසාන වශයෙන් මම ඔබට මේ දේ කියන්න ඕන. මේ දේශනාව කෙටි. නමුත් මේක අවසන් මම ඔබට මේ දේශනාව නැවත මේ දේශනාවේ කොටස් දෙකක් නැවත දේශනා කරනවා. මේ අවසාන කොටසේ මෙහිමයි. දෙවියන් වහන්සේ ආදම්වයි ඒවවයි මවනකොට ඒ කාලේදී දෙවියන් වහන්සේ මේ ලෝකයේ ඔක්කොම මැව්වා. උප්පත්ති පොතට ගියොත් උප්පත්ති පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය දෙවියන් වහන්සේ ඔක්කොම මැව්වා. දැන් උන්වහන්සේ මවපු සියල්ල උන්වහන්සේ වචනේ ප්‍රකාශ කරලා මැව්වා. වචනේ ප්‍රකාශ කරා මේක සිදු වුණා. උන්වහන්සේ මේ වගේ වචන පාවිච්චි කරා. වේවා, වෙත්වා, රස් වෙත්වා, හටගනිත්වා, කෙරෙත්වා. මේ වචන තමයි පාවිච්චි කරේ. උන්වහන්සේ එහෙම කියනකොට ගස් හටගත්තා. සත්තුන්ට ජීවේ ආවා. ලෝකේ හටගත්තා. ඉරහඳ තාරකාවල් හටගත්තා. වෙත්වා කියන වචනේ තියෙන දෙයකින් දෙයක් උනේ නැහැ. හරිද? නැති දෙයින් දෙයක් ඇති කළා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ වචනේ බලෙන් දේවල් සිදු වුණා. නමුත් උන්වහන්සේ මිනිස්සයව මවන්න පැමිණියාම මිනිස්සයව මවනකොට මෙහෙම කියනවා බයිබලයේ උප්පත්ති 2:7. ස්වාමින් වහන්සේ භූමියේ දූවිලි වලින් මිනිස්සයා සාදා. ඕගේ නාස්පුඩු වලට ජීවනයේ හුස්ම හෙළුසේක. දෙවියන් වහන්සේ මිනිස්යාට වේවා කිව්වේ නැහැ. වෙත්වා කිව්වේ නැහැ. හටගනිත්වා කිව්වේ නැහැ. දෙවියන් වහන්සේ මිනිස්යාව හැදුවා. උන්වහන්සේ පොළපස් අරගෙන උන්වහන්සේගේම අත් දෙකෙන් උන්වහන්සේ හැම තැනම අත ගහලා මිනිස්යාව නිර්මාණය කරා. හැඩගැස්සුවා. හැදුවා. ඊට පස්සේ උන්වහන්සේගේ ජීවන හුස්ම හෙළුවා. මිනිස්යා ජීවමාන ප්‍රාණයක් වුණා. දන්නවද? අපට දෙවියන් වහන්සේ සම්බන්ධ තියෙන මුල්ම අත්දැකීම මොකක්ද? අපිට දෙවියන් වහන්සේ සම්බන්ධ තියෙන මුල්ම අත්දැකීම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ හඬ ඇසීම නෙවෙයි. අපිට දෙවියන් වහන්සේ සම්බන්ධ තියෙන මුල්ම අත්දැකීම ඇවිල්ලා දෙවියන් වහන්සේව දැකීමත් නෙවෙයි. අපිට දෙවියන් වහන්සේ සම්බන්ධ තියෙන මුල්ම අත්දැකීම තමයි උන්වහන්සේගේ ස්පර්ශය. මුලින්ම මිනිස්සුව හදනකොට උන්වහන්සේ ස්පර්ශ කරා. කතා කරේ නැහැ. අපි උන්වහන්සේව දැක්කේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ස්පර්ශය අපිට හැඟුණා. එහෙමයි උන්වහන්සේ අපිව හැදුවේ. උන්වහන්සේ අපිව හදනකොට නිකන් සතෙක් දිහා බලාගෙන හැදුවෙත් නැහැ. උන්වහන්සේගේ සමානකමින් තමයි අපිව හැදුවේ. වෙනතකින් උන්වහන්සේ ස්වර්ගික කණ්ණාඩියක් දිහා ගිහලා බලන්න ඇති උන්වහන්සේව. බලලා අපිව නිර්මාණය කරා. ඔබ දෙවියන් වහන්සේව දැකලා නැත්නම් බලන්න අසල්වාසිය දිහා. දෙවියන් වහන්සේගේ ස්වරූපේ තියෙනවා. ඒ දෙවියන් වහන්සේ හදපු නිසා. දෙවියන් වහන්සේ අපිව අතපත ගහලා හැදුවා. ඒ නිසා තමයි අපි උන්වහන්සේගේ ස්පර්ශයට ආස. ආමෙන් කියමුද? අපි දෙවියන් වහන්සේගේ ස්පර්ශයට ආසවන්නේ ඒ නිසායි. ඒ නිසා තමයි අපි උන්වහන්සේගේ ස්පර්ශය නිතරම ලබන්න ඕන. ඕනම නිෂ්පාදකෙක් මොන හරි දෙයක් නිෂ්පාදනය කරයින් පස්සේ ඒක හොඳටම හදන්න දන්නේ, ඒකේ දුර්වලකම දන්නේ, ඒකේ ප්‍රශ්නේ දන්නේ හදපු කෙනයි. දෙවියන් වහන්සේ තමයි දන්නේ ඔබගේ අසනීපට හේතුව. ඔබගේ තියෙන හැම දුර්වලකමකටම හේතුව දන්නේ උන. ඒ නිසා ඊතෙන් ස්පර්ශ කරන්නයි කියලා ස්වාමින් වහන්සේට කියන්න ඕන. ආමේන්. ස්වාමිනී මාව ස්පර්ශ කරන්න. අපි අතපසු කරලා තියෙන දෙයක් මේක. දන්නවද? අද ඔබ මොන තත්ත්වයක සිටියත් යේසුස් වහන්සේට පුළුවන් ඔබ ස්පර්ශ කරලා සියල්ල විසඳන්න. එක ස්පර්ශයයි. ආමේන්. ස්වාමිනී මෙතන අත ගන්න. මෙතන ඔබගේ හස්තය තබන්නේ ඇති. උන්වහන්සේගේ හස්තය දෙයකට තැබුවොත් හරිද? යමක් සිදු වෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේකයි සමහර වෙලාවට මිනිස්සු වෙනවනේ ඇවිල්ලා යාඥා කරගන්නවා. ඩෝංගාලා වැටෙනවා. දැන් මම වැටෙනවට විරුද්ධ නැහැ. වැටුණාට කමන්නේ. අපි ආත්මෙන් පිරලා වැටෙන අවස්ථාවල් තියෙනවා.
මට තියෙන ප්‍රශ්නේ මේකයි. වැටිලා මුකුත් වුණේ නැත්තම්. මං කියන්නේ ඔළුව පලා ගැනීමක් ගැන නෙවෙයි. දෙවියන් වහන්සේගේ ආත්මයේ හස්තය ඔබව ස්පර්ශ කරා නම් ඔබ තුල දෙයක් වෙනවා. බේපද්දෙක් මේ සභාවට ඇවිල්ලා ඔහුට දෙවියන් වහන්සේ ස්පර්ශ කරලා ඔහු වැටුණොත් ඔහුට තවත් බේපද්දෙක් වෙන්න විදියක් නැහැ. මම දන්නවා එහෙම මිනිස්සු. හරිද? මම දන්නවා. එක් වතාවක් මට මතකයි මම එක දේවමයේදී ඉන්නකොට විශාල සෙනඟ එක මිනිහෙක් බීලා ඌ එන්න කැමතිම නැහැ. පස්සේ මේ මිනිස්සු ඇදගෙන ආව කවුරු හරි කෙනෙක්. ඔහුට අත තැබුවෙත් නැහැ. ඔහුගේ හදවත අල්ලද්දිම ගැයිලා එහෙම වැටුණා. ඊට පස්සේ සතියකට පස්සේ මට ඇවිල්ලා මම කියපු සාක්ෂිය තමයි පාස්ටර් මේ මිනිස්සයා බේබද්දෙක් දැන් මිනිස්සුන්ට බොන්න බෑ. මොන හරි දෙයක් වෙන්න ඕන. මොන හරි දෙයක් වෙන්නේ නැත්තම් දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරේ නැහැ. ඒක ඇත්ත. මොකද දෙවියන් වහන්සේ දෙයක් ස්පර්ශ කරාම දෙයක් සිදු වෙනවා. ඒ ඔබ මොන තත්ත්වයක හිටියත්. හරිද? ඔබගේ ප්‍රශ්නය මොනතරම් ආස උසට නැගලා තිබ්බත් ස්පර්ශයක් ඇති. ඒක ස්පර්ශයක් ඇති. ඉතින් මොකද වුනේ? ආදම්ස ඒව මේ දෙවියන් වහන්සේගේ ස්පර්ශයෙන් ගොඩ නැගිච්ච අය මුලාවේ ගිහිල්ලා පාපෙට වැටුණා. පාපෙට වැටුණායින් පස්සේ දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගැනීමට ඔවුන්ට බැරි වුණා. ඔවුන් පලා ගියා දෙවියන් වහන්සේගෙන්. හැමදාම දෙවියන් වහන්සේ උණ ගැහෙන්න ආපු දෙන්න හැංගුණා ලැජ්ජාවෙන් පාපේ නිසා. ඒ දෙවියන් වහන්සේ අතහැරියද? නෑ. දෙවියන් වහන්සේ නැවත හොයාගෙන ආවා. ආදම් උඹ කොහෙද? කොහෙද ඉන්නේ? මට උඹ බලන්න ඕන. ඔවුන් හැංගිලා හිටියේ. නග්නව හිටියේ. දෙවියන් වහන්සේ මොනවද කළේ? උප්පත්ති පොතේ 3:21 මේව කියනවා. ස්වාමින් වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇඳුසේක. ළඟින් නැගගෙන ඇඳුවයි කියනවා. හරි මොනවද දැන්දී උන්වහන්සේ? උන්වහන්සේ දූතයෙකුට කිව්වේ නැහැ. මට බෑ ඔය අපිරිසිදු අත්දේ අත ගහන්න ඔය උඹෝක අඳපන්. දූතයෙකුට කිව්වේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ආදම්ට ඇඳුම් ටික දීලා කිව්වේ නැහැ උඹෝක ඇඳගනින් කියලා. දෙවියන් වහන්සේගේ අත් දෙකෙන්ම ස්පර්ශ කළා. ඇඳුවා. උන්වහන්සේම තමයි ඇඳුම් නිර්මාණය කරේ. ඔහුගේ ලැජ්ජාව වැහුවා. පාපේ මැකුවා. උන්වහන්සේගේ අත් දෙකෙන් ස්පර්ශ කළා. උන්වහන්සේ මේ හමක් ගත්තයි කියලා කියනකොට මේකේ අදහස් වෙන්නේ උන්වහන්සේ සතෙක්ව මැරුවයි කියන එකයි. පාපයට සතෙක්ව මරලයි සතාගේ හම අරගෙන තමයි මේ ඇඳුම නිර්මාණය කළේ. මේක අඩයාලම් වෙන්නේ යේසුස් වහන්සේට. යේසුස් වහන්සේට. අද අපි හැමෝගෙම පාපය වැහිලා තියෙන්නේ මේ අහිංසක බැටළු පැටියාගේ වස්ත්‍රයෙන්. යේසුස් වහන්සේගේ වස්ත්‍රයෙන්. ආමෙන්. ඒක දෙවියන් වහන්සේ කරේ. ඒක කවුරුත් නෙමෙයි කරේ. දෙවියන් වහන්සේමයි කරේ. දේව වචනේ කියනවා යේසුස් වහන්සේ පූජා වුණේ සාතන්ට නෙවෙයි. යේසුස් වහන්සේ පූජා වුණේ දෙවියන් වහන්සේටමයි. දෙවියන් වහන්සේටම තමයි පූජා වුණේ. දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබුණා. යෙසාය පොතේ කියනවා කැමැත්තව තිබුණා යේසුස් වහන්සේ මැරෙන එක. එතකොට මේ සතා මේ අහිංසක බැටළු පැටියා වන යේසුස් වහන්සේ මරණයට නියම කරේ දෙවියන් වහන්සේ. ඒ යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨ වස්ත්‍රය රැගෙන අපේ පාපය වැසුවා. ඒකලෙත් උන්වහන්සේගේ ස්පර්ශයෙන්. අද උන්වහන්සේ ඔබ ස්පර්ශ කරලා ඔබගේ පාපය වසා තිබෙනවා. ඔබගේ ලැජ්ජාව වසා තිබෙනවා. හරිද? ඔබ මම නිකම් දේවදරුවෝ නෙවෙයි. දෙයක් කරන්න ආපු, දෙයක් අත්පත් කරගන්න ආපු දෙවියන් වහන්සේගේ බලවන්ත හස්තයත් එක්ක ගමන් කරන්න අවශ්‍යනකම්. ඉතින් දේවල් අත ගන්න. සමහර දේවල් තියෙනවා ඔබ දෙවියන් වහන්සේට කියන ස්වාමිනී මේ දේ ස්පර්ශ කරන්න. ඕනම දෙයක්. හරිද? ඕනම දෙයක්. සමහර විට ඔබගේ වාහනය වෙන්න පුළුවන්. ඔබගේ ගෙදර උයන බත් එක වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට කියන ස්පර්ශ කරන්නයි කියලා. ඔබගේ හදවත ස්පර්ශ කරන්නයි කියන්නේ. කාලයක් තිස්සේ නම් ඔබට ස්පර්ශයක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අද හොඳ දවසක්. මේ සභාවේම නෙමෙයි මේ ස්පර්ශය අත්දකින්න පුළුවන්. ඔබ ගමන් කරනකොට, ඔබ බස් එකේ ඉන්නකොට, ඔබ ගෙදර ඉන්නකොට, ඔබ යාඥා කරනකොට මේ ඕනම තැනකදී මේ ස්පර්ශය ඔබට ලබන්න පුළුවන්. මම දන්නවා පොල් ගගා ඉද්දි සුද්ධාත්ම බෞතිස්මය ලැබුවා අය. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් පොල් ගගා ඉන්නකොට සුද්ධාත්ම බෞතිස්මය ලැබුවා අය ඉන්නවා.
බස් එකේ යනකොට ශුද්ධාත්ම බෞතිස්මය ලැබුව අය ඉන්නවා. දෙවියන් වහන්සේගේ හස්තය හැමතැනම තියෙනවා. සොයන්නාට ඉල්ලන්නාට ලැබෙනවා. ඉතින් ඔබ කිව්වොත් ස්වාමිනේ ඔබ වහන්සේගේ හස්තය තබන්න. මගේ මේ දැවැන්ත ප්‍රශ්නේ මට මේක විසඳන්න බෑ. මට මගේ ශක්තිය මේක කරන්න බෑ. හැබැයි ඔබ වහන්සේගේ හස්තය තබන්න. උන්වහන්සේ ස්පර්ශ කරන්න ලෑස්තියි. Thank you Jesus.
කරන්න. හදවත ස්පර්ශ කරන්න. පාද ස්පර්ශ කරන්න. දැත ස්පර්ශ කරන්න. හදවත ස්පර්ශ කරන්න. ස්වාමිනේ වහන්සේගේ ස්පර්ශය තබා පූජාසනේ ගොඩනගන්න. මේ උදෑසන ස්වාමීන් වහන්සේ ගින්නක් ඇවුලුවා. ඔබගේ හදවත තුළ ගින්නක් ඇවුලුවා. ඔබ මෙතනට ආව වගේ නෙමෙයි දැන් ඔබගේ හදවත. ඒ ගින්නට දර දාන්න. ඒ ගින්නට ස්වාමීන් වහන්සේ එකතු කරගන්න. උන්වහන්සේගෙන් දුරස් වෙන්න එපා. ඔබගේ සිතුවිලි උන්වහන්සේගෙන් පුරවන්න. නිතරම උන්වහන්සේ ගැන සිතන්න. උන්වහන්සේ ඔබගේ හදවතෙන් ඈත් නොකරන්න. ඔබගේ සියලු දවස් ප්‍රීතියෙන් සමාදානයෙන් පිරෙන්න යනවා. මේ උදෑසන මේ වචනේ ඔබට ආශිර්වාදයක් වේවා. අපි නැගී සිටිමු.